right. අපි දැන් බැලුවා ඉංග්‍රීසි වාක්‍ය ලියන විදිහ. වර්තමාන කාලේ ඉංග්‍රීසි වාක්‍ය තමයි අපි මුලින්ම ලියලා බැලුවේ. වර්තමාන කාලෙන් ක්‍රියාපදයක් තියෙන ඉංග්‍රීසි වාක්‍ය ලියලා බැලුවා. වර්තමාන කාලයෙන් සිංහලෙන් බලද්දී ක්‍රියාපදයක් නැහැ වගේ පේන ඉංග්‍රීසි වාක්‍ය ලියුවා. මේ ලියපු හැම ඉංග්‍රීසි වාක්‍යයක් ඇතුළම අපි දැක්කේ වචන 3ක වගේ ප්‍රමාණයක්. වචන 3ක ඉංග්‍රීසි වාක්‍යයක් තමයි අපි ලියුවේ. හැබැයි දැන් අපි 5 වසරෙන් පස්සේ වගේ 6 වසර 7 8 9 10 11 එතනින් යාට 12 13 වසරවලදී සාමාන්‍යයෙන් ඉස්කෝලේ විභාගෙට අපිට ඉංග්‍රීසි පේපර් එක දෙද්දී ඉංග්‍රීසි පේපර් එකෙන් එසේ එකට රචනාව ලියද්දී වචන ගණනක් ඉල්ලනවා. ඒක සාමාන්‍යයෙන් පොඩිම වයසේදී ළමයින්ට වචන 50ක් 60ක් වෙන්න පුළුවන්, වචන 75ක් වෙන්න පුළුවන්, වචන 75ත් 100ත් අතර වෙන්න පුළුවන්. O level දක්වා යද්දී රචනාව වචන 200ක රචනාවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ අපිට වචන 200ක් ඉල්ලනවා. ඒ ලිමිට් එකට අපි ලියන්න ඕනේ. එතකොට අපි වචන 3 වාක්‍යයක් නම් ලියන්නේ අපි ලියන්න ඕන වාක්‍ය ප්‍රමාණය වැඩි වෙනවනේ. හැබැයි අපිට පුළුවන් නම් අපි ලියන එක වාක්‍යයක් ඇතුළට වචන ගොඩක් අන්තර්ගත කරන්න. එතකොට අපේ වාක්‍ය ඇතුළේ වචන ගොඩක් තියෙනවා. ටික ටික අපිට පුළුවන් අර වචන 50කින් සීමාවට යන්න. වචන 50ක් ලියනවා කියලා හිතනවට වඩා අපිට ලේසි වාක්‍ය 5ක් මම ලියනවා. හැබැයි එක වාක්‍යයක් ඇතුළේ මම වචන 10ක් ලියනවා. එතකොට මගේ වචන ගාන කම්ප්ලීට්. වචන 50ක් ලියලා තියෙනවා. ඒ ලියපු sentences ටික grammatically correct නම් grammatically නිවැරදි වාක්‍ය නම් ඔයා ලියලා තියෙන සහ ඒ ඉල්ලන වචන ගාන තියෙනවා නම් ඔයාට ඒ රචනාවට හම්බෙන ලකුණු සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. එතකොට අද අපි බලන්න යන්නේ කොහොමද ටිකක් දිග ඉංග්‍රීසි වාක්‍යයක් ලියාගන්න කියලා. මේකත් වර්තමාන කාලේ ඉංග්‍රීසි වාක්‍යයක්. එතකොට මේ තියෙන්නේ අපි අර කලින් කතා කරපු විදිහට කලින් lessons වලදී අපි ඉගෙනගත්තු විදිහට ලියපු වර්තමාන කාල වාක්‍ය තුනක්. ඔයාලට පේනවා දැනට මේ වාක්‍යවල තියෙන වචන 3යි. හැබැයි වචන 3 වචන 50ක් කරනවට වඩා මේ වචන 3 ලියලා තියෙනනේ අපි හරියට මේ වාක්‍යයටම තව වචන කිහිපයක් එකතු කරලා මේක වචන 6ක 7ක වාක්‍යයක් කරගත්තොත් අපි ලියන්න ඕනේ වාක්‍ය සංඛ්‍යාව අඩු වෙනවා සහ අපිට රචනාවට සම්පූර්ණ ලකුණු ටික ගන්න පුළුවන්. මොකද අපි මේ ඉල්ලන වචන ටික මේ වාක්‍ය ඇතුළට අන්තර්ගත කරලා තියෙන නිසා. බලමු. මෙතන තියෙනවා flowers are beautiful. දැන් ඔයාලා දන්නවා flowers are beautiful මේ ක්‍රියාපදයක් නැති නෑ වගේ පේන වාක්‍යයක් මල් ලස්සනයි. අපි දැන් මේ වාක්‍ය ටික දිග ඉංග්‍රීසි වාක්‍යයක් කරන්නයි යන්නේ. බලමු ඒක කොහොමද කරන්නේ කියලා. බලන්නකො මෙතන තියෙනවා flowers are beautiful. ඒතකොට flowers කියන්නේ මල්නේ. මට හිතෙනවා මේ වාක්‍ය තව කොහොම හරි මම ටිකක් දිග වාක්‍යයක් කරගන්න ඕනේ. එහෙනම් මම මේකට තව අලුතෙන් වචන එකතු කරන්න ඕනේ. මම කියනවා නිකම් මල් නෙමෙයි. these මම කියනවා these flowers. these කියන්නේ මෙම. these කියලා කියන්නේ මෙම මේවා කියන එක. මෙම මල්. දැන් බලන්න these flowers මෙම මල්. අර ටිකම අපෝ ලියනවා. මෙම මල් ලස්සනයි. මේ මල් ලස්සනයි. මට හිතෙනවා මෙතනින් වාක්‍ය නවත්තන්න හොඳ නැහැ. මම තව මොනවා හරි වචන ටිකක් මේකට ඇතුළත් කරන්න ඕනේ. මෙම මල් ලස්සනයි. right. මට හිතෙනවා මෙම මල්, ඒ කියන්නේ මේ මල් ලස්සනයි සහ සිතද ගන්නා සුළුයි. සහ ලස්සනයි සහ නම් මම ලියනවා වචනය and මේ තියෙන සහ ලස්සනයි සහ සිතද ගන්නා සුළුයි. attractive. attractive කියන්නේ සිතද ගන්නා සුළුයි. බලන්න these flowers are beautiful and attractive.
මම එතනින් මගේ වාක්‍යයේ ෆුල් ස්ටොප් එක තිත තියනවා. දැන් බලන්න මුලින්ම ලියපු මේ වාක්‍ය ඇතුලේ තිබුණේ වචන 3යි. දැන් ලියපු වාක්‍ය ඇතුලේ වචන කීයක් තියෙනවද බලමු. වචන 6ක වාක්‍යයක් අපි දැන් ලියලා තියෙනවා. බලන්න. වචන 3ක් ලියලා අපි පැන්සල් අංකයට ගන්නවට වඩා මේ වාක්‍ය ඇතුළතම තවත් වචන 3ක් අපි ඇතුළත් කරලා මෙන්න දිග වර්තමාන කාල වාක්‍යයක් ලියාගත්තා. අපි බලමු. තවත් ඒ වගේ වාක්‍යයක් try කරලා. මෙතන තියෙනවා. Teacher is kind. Teacher is kind. ගුරුවරයා කරුණාවන්තයි. අපි මේ වාක්‍යයත් අර විදියට ටිකක් දිග වාක්‍යයක් කරගන්න බලමු. Teacher කියලා නිකම්ම තියෙන්නේ නේද? කිසිම විශේෂණ පදයක් adjective එකක් පාවිච්චි කරලා නැහැ. නිකම්ම teacher. අපි ලියමු නේද? මොන teacherද කියලා? teacher අපි ටිකක් විශේෂණය කරලා කියමු. මට කියන්න පුළුවන් English teacher, ඉංග්‍රීසි ගුරුවරයා. ඉංග්‍රීසි කියලා වචනයක් මම ඉස්සරහට දාගත්තා. English teacher is kind කියලා මට කියන්න පුළුවන්. මට ඒත් හිතෙනවා නිකම්ම ඉංග්‍රීසි ටීචර් නෙමෙයි. එයා අලුතෙන් ආපු ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. එහෙනම් new English teacher. අලුත්. new කියන්නේ අලුත්. එහෙනම් අපි වචන දෙකක් ඇතුළත් කරා මේ වාක්‍යයට. අලුත් ඉංග්‍රීසි ගුරුවරයා. අලුත් ඉංග්‍රීසි ගුරුවරයා. new English teacher is kind. මට හිතෙනවා kind කියලා තියන්න හොඳ නැහැ. full stop තියන්න හොඳ නැහැ. තව ටිකක් මේ වාක්‍ය දික් කරගන්න ඕනේ. එතකොට මට ලේසි. ලියන්න ඕන වාක්‍ය ගන්න අඩු වෙනවනේ. new English teacher is kind and මම කියනවා කරුණාවන්තයි සහ දක්ෂයි. kind and clever. clever කියන්නේ දක්ෂයි. බලමු. කලින් මම මෙතනින් full stop තිබ්බා. අපි මුලින්ම ලියපු වාක්‍යය තුල තියෙන වචන 3යි. මෙතනත් තියෙන වචන 3යි. බලමු ඊට පස්සේ අපි මේ වාක්‍ය අලුත් කරාට පස්සේ ටිකක් දිගට ලියුවට පස්සේ දැන් මේ වාක්‍ය තුල තියෙන වචන කීයක්ද? වචන 7ක් තියෙනවා. දැන් මේ වාක්‍ය තුල වචන 7ක් තියෙනවා. බලන්න. වචන 3ක වාක්‍යයක් ලියලා මෙච්චර කල් වචන 3ක වාක්‍යයක් ලියලා නම් ඔයා full stop තිබ්බේ. නැවතීමේ තිත තිබ්බේ. අදිනලා වැඩ කරන්න එපා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ කොහොමද මේ වචන වලට විශේෂණ පද දාලා මේ වාක්‍ය ටික දික් කරගන්නේ කියලා. right. ඊළඟ තවත් වාක්‍යයක් තියෙනවා. ඒකත් බලමු. නිර්මාල් reads books. නිර්මාල් පොත් කියවනවා. නිර්මාල් පොත් කියවනවා කියලා තියෙනවා. නිර්මාල් පොත් කියවනවා. නිකම්ම පොත් කියවනවා කියලා නේද තියෙන්නේ. අපි කියමු story books කියලා. කතන්දර පොත් කියවනවා. නිර්මාල් reads කතන්දර story කියන්නේ කතන්දර පොත් තමයි දැන් මෙයා කියවන්නේ. නිර්මාල් reads story books. මම මෙතනින් නැවතීමේ තිර තියන්න හිතෙන්නේ මම ලියනවා everyday කියලා. everyday කියලා කියන්නේ හැමදාම. everyday හැමදාම. නිර්මාල් හැමදාම කතන්දර පොත් කියවනවා. නිකම්ම නිර්මාල් නේද? මම ලියනවා මගේ මිත්‍රයා නිර්මාල්. මගේ මිත්‍රයා. මගේ නම් my. මිත්‍රයා නම් friend. දැන් බලන්න my friend නිර්මාල් reads story books every day. my කිව්වේ මගේ, friend කිව්වේ මිතුරා. මගේ මිතුරා නිර්මාල් කියවනවා කතන්දර පොත් හැමදාම. බලන්න අපි මුලින්ම ගත්ත වාක්‍යය තුළ තිබ්බ වචන 3යි. ඊට පස්සේ අපි නිර්මාල් කියන කෙනාට ලිව්වා නිකම්ම නිර්මාල් නෙමෙයි මගේ මිතුරා නිර්මාල් කියලා. books නිකම්ම පොත් නෙමෙයි කතන්දර පොත් කියලා විශේෂණ පදයක් දැම්මා. ඊට පස්සේ
එයා පොත් කියවන කාල පරිච්ඡේදය ගැන පොඩි සඳහනක් දැම්මා. එයා පොත් කියවන්නේ හැමදාම පුරුද්දක් හැටියට කරන දෙයක් විදිහට හැමදාම කියන වචනේ වාක්‍යයකට ලියුවා. බලන්න මෙතන වචන කීයක් තියෙනවද? කලින් වාක්‍ය වචන 3යි. මේකෙත් වචන තියෙනවා 7ක්. මේ වාක්‍ය ඇතුළේ වචන 7ක් තියෙනවා. right. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් නම් try කරලා බලන්න අර කලින් ලියපු වචන 3ක වාක්‍ය වලට විශේෂණ පද දාලා මේ වගේ ටිකක් දිග වාක්‍යයක් ලියා ගන්න. අන්න ඔයගේ English writing ability එක ටික ටික වැඩි දියුණු වෙන්න පටන් ගනී.